දිත්වාසු ලිසුලංකත් සමග ඇති වූ ආපදා තත්ත්වය හමුවේ අපේ ජාලයේ කුළුණු 6000න් 2200කට වගේ බලපෑමට ලක් වුණා. ෆයිබර් ජාලයටත් බලපෑම් එල්ලුණා. මෙම කාලය තුල ශ්‍රී ලංකාවේ ඩයලොග් පාරිභෝගිකයන්ට සිදු අපහසුතාවයන් පිළිබඳව අපි පළමුවෙන් කනගාටුව පළ කරනවා. මේ වන විට මුළු ජාලයම යථා තත්ත්වයට පත් කළා. ශ්‍රී ලංකාවේ මිලියන 20කට අධික පාරිභෝගිකයන්ට සේවා සැපීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. සියලුම රජ ආයතන සාල සහයෝගයක් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයටත් සහෝදර විදුලි සංදේශන සමාගම් වලටත් අපගේ කෘතඥතාවය පළ කරනවා. ඉදිරියේදී ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. කුළුණු 800ක් ජාලයට එකතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එමගින් රටේ හැමෝටම සේවාවන් සපයීමටත් ජාලය ශක්තිමත් කිරීමටත් මේ වගේ ආපදාවලට මුහුණ දීමේ හැකියාව වැඩි කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.